පන්සලෙන් කතා කරන්නේ. හෙලෝ. ඔයාට කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට. මං කවුද කියන්නකෝ? ඉතින් ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ අපි දන්නවා. නමුත් ඉතින් ඔයා දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ? මං දන්නේ නැහැ. මං ඔයා කවුද කියලා දන්නේ නැතිනම් කතා කරන්නේ. එහෙම කතා කරලා මේ කවුද කියලා දන්නේ නැතෝ. ඉතින් කවුරක් කතා කරන්න දෙයක් නැහැ. මේක හදිසි ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ කතා කරේ. මේ බෙල්ලන්විල පන්සලේ හාමුදුරුවන්ගේ ලොකු ඇත අපි අරන් ආව මේ ඔයාලා ගෙවල් පැත්තේ පන්සලට පෙරහැරකට. ඒ එන අතරමාගෙදී ආලියා කුලප් වෙලා පැන්න ඔයගොල්ලන් ගෙවල් පැත්තට. පොඩ්ඩක් බලන්න මේ දැන් ඔයා ගේ පිටිපස්සේ මේ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා මේ ඉන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදරයක් වෙයි කියලා හිතලා තමයි අපි මේ දැනුම් දීමක් කරන්න කතා කරේ. ඇත්තද? ඔව් ඔව්. ආලියා දැකලා තියෙනව නේ මේ ඉතිස්සෙල්ලා? ආලියා දැකලා නැහැ. දැකලා නැද්ද? කකුල් හතරක් තියෙනවා හොඬ වැලක් වගේ එකක් තියෙනවා. ඒක කළුයි ලොකුම ලොකුයි. ඔව් ඔව් කළුයි ලොකුම ලොකුයි. පොඩ්ඩක් බලන්න ලොකුවට පේන ඈ. මොකද හෙක් ගන්න කොරවක් එක්ක වගේ. හෙක් ගන්නම් වෙන්නේ අඬන්න වෙන්නේ ඌ ඇවිල්ලා පහර දුන්නොත් එහෙම. කකුල් හතර උඩ වෙන්නේ. මොකද? කික් ගන්න ආයි පාර මේක මගුලන්නේ කො මේ මොකක් හරි කියන්න ගත්තා කික් ගාලා හරියන්නේ නැහැ. මේක සීරියස් ප්‍රශ්නයක් ඒකයි මේ කියන්නේ. ඉතින් අලියා ඔයා කියන්න. අලියා මේ වැඩක් නැහැ. ඉන්නවනම් අපිට කෝල් එකක් දීලා කියන්න මේම අලියා ඉන්නවා මෙතන ඉන්නවා අතන ඉන්නවා කියලා පොඩ්ඩක් හොයලා ගමේ මිනිස්සුන්ගෙන් අහලා. ගමේ මිනිස්සුන්ට කියන්න මේම අලියා පැනලායි කියලා. කියන්න. කියලා ඉවරලා ඒගොල්ලන්ට විස්තරේ කියන්න කකුල් හතරක් තියෙන කළුයි කියන්නේ ලොකුයි කියන්නේ. හොඳ වැඩක් තියෙනවා කියන්නේ. කියලා ඉවරලා මේ ගම දැනුවත් කළා මේ අපිට කෝල් එකක් දෙන්න ඊට පස්සේ අපි එන්න දංගල් එහෙම අරගෙන ලොරියක් අරගෙන අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න. අල්ලගෙන ගියාට කමක් නැහැ නේද? කමන්නේ අල්ලගෙන යන්න. අල්ලගෙන යන්න දෙයිද දන්නේ නැහැ නේ. ඉස්තික් ගානෝ ආයි බාර ඔන්නෝක තමයි එපා වෙනොත් හිනාවට. ඇක් ගානෝ කරවක් එක්ක. මල පයින්නම් අලියාලා දෙන්නේ ඔය සෝම්බර් රිවර්ස් වෙන්න දෙක. අලිය ගැව්වට එහා වෙන්න ගහනවා දැන් ඕ හිනානා වෙන්නේ කොයි විදිහට ඇක් ගාන. මේ කවුද කියලා ඔන්න ඉතින් ආයි ගානවා කවුද කියලා පන්සලේ ලොකු ආම්දුරන්ගේ ළඟම ඥාතියෙක් කතා කරන්නේ. හෙලෝ. ඇයි බෙල්ලන්විල පන්සලේ ලොකු ආම්දුර අඳුරනවද? අර තාත්තේ තියෙන ලොකු ආම්දුර තාත්තේ තියෙන අර සිවුරාගින්නේනේ. සිවුරාගින්නේ තාත්තේ තියෙන ඒ ආම්දුරන්ගේ ළඟම ඥාතියෙක් ගියානේ පන්සලේ ලොකු ආම්දුරන් අලිය බලාගන්නේ මම අලි ඩ්‍රයිවර් මම තමයි අලි ඩ්‍රයිවර් රේජේ. ඉතින් අලිය පැනලා ගියා දැන් ලොකු ආම්දුරන්ට කියන්නත් බෑ. කිව්වොත් එන අප්සෙට් එකනේ. කොහොම හරි අලිය හොයලා දෙන්නත් ඕනේ. දැන් මාර ප්‍රශ්නයක මම ඉන්නේ. හෙලෝ. හෙලෝ. මට පිරි මේ කවුද මේ අලියට කතා කරන්නේ? කවුද? ඔය අලියට කතා කරන්නේ? නෑ මේ අපි පන්සලේ ලොකු ආම්දුරන් මේ ඇතාට කතා කරන්නේ ඔය. ඈ? ලොකු ආම්දුරන්ගේ ඇතාට කතා කරන්නේ මේ අලියද? අලියට කතා කරනකොට හිත තමයි දන්නවද? අනේ ඒ අලියට කතා කරන්න පුළුවන්. ආම්දුරේ ලොකු ආම්දුරන්ගේ මේ වෙනමයි කතා කරනවා කියලා ආම්දුරත් එක්ක. අනේ එහෙම කියන්නේ බව ඕනෝකනේ ඉතින් මොකක් හරි ඕන් දීලා කුණුහරුව කතා කරන්නේ. කොහෙද කුණුහරුප කිව්වේ නෑනේ මම වැදගත් දෙයක් කිව්වේ මං කිව්වේ මේ අලිය නැති වෙලා අලිය හොයාගන්න ඕනේ අද 12 වෙනි ඉස්සර අලිය හොයාගන්න නැත්නම් මට ලොකු ආම්දුර හොඳටම බයිනෝ. තමුද මේ විකාර කතා කරන්නේ මොන මගුලක් තවන්නේ අලිය හොයාගන්න කියන්නේ මම මේ ඔළුව ගිහින් කරගෙන ඉන්න තමුද මේ මගුලක් කතාවුනේ. මොන රෙද්දක් තෝයි මේ අනේ මේ විකාර කතා කරනකොට ඔන්න අලිය හොයන්න නැත්නම් බන්න ඕනේ දෙපිට පස්සේ ඕ හරි ඉන්නවා අලිය ඉන්නවා කියලා බලන්න. අනේ